සුබ දවසක් ඔයගොල්ලන්ට. අද අරගෙන ආවා කොහොමද ඉන්විසිබල් ෂිප් එකක් අපි ඉන්විසිබල් ෂිප් පොට් එක නැතිව අල්ලන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් දැන් මම මේ කරගෙන තියෙන්නේ බැක් පළු දෙකක් කපාගෙන තියෙනවා. ඔයාලා අඟලක මෙහෙම වාසියක් තියාගෙන ඔයගොල්ලෝගේ ඇඳුම කරද්දී මේ දෙපැත්තෙන් ඕවලොක් කරගන්න. මම මේක දැන් ෂිප් එක අල්ලන නිසා ඕගොල්ලන්ට පෙනෙන නිසා මම ඒක ඕවලොක් කරේ නැහැ. ඊට පස්සේ අපිට ඕනේ ඉන්විසිබල් ෂිප් එකක්. මම මෙතනදී ගත්තේ මේ ක්‍රීම් පාට ෂිප් එකක්. මොකද ඕගොල්ලන්ට මේක නිල් පාටින් මේ පාටින් ගත්තොත් පේන්නේ නැහැනේ. ඒ වගේම මේ තියෙන ෂිප් එක අල්ලන හුක්ස් වර්ග කීපයක්. එතකොට මෙන්න මේක තමයි හරිම ඉන්විසිබල් ෂිප් පුට් එක. මේකෙන් අපිට කරගන්න ඕන වඩාත් ලස්සනට ඒ වගේම ගොඩාක් නීට් එකට අපේ ෂිප් එක අල්ලගන්න පුළුවන්. නමුත් මේ ෂිප් එක හැමෝම ගාව නැහැනේ. ඒක නිසා අපි බලමු නෝමල් ෂිප් පුට් එකෙන් අල්ලන්නේ කොහොමද කියලා. දැන් කලින් පෙන්නුවෙත් ඔයගොල්ලන්ට ඒ ෂිප් පුට් එක. ඒ වගේම මේ තියෙන්නේ නෝමල් ෂිප් පුට් දෙකක් ප්ලාස්ටික් වලින් තියෙන. එතකොට මේ තමයි අපිට එදිනෙදා වෙළඳ පොලේදී මෙහි වෙළඳ පොලේදී අපිට ගන්න පුළුවන් නෝමල් ෂිප් පුට් දෙක. මේකේ දකුණු පසට සහ වම් පසට අල්ලන්න පුළුවන් පුට්ස් දෙක. එතකොට දැන් මම මෙන්න මේක පුට් එකක් භාවිතා කරගෙන කොහොමද ඉන්විසිබල් ෂිප් එක අල්ලගන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න යනවා. මුලින්ම ෂිප් එක අපි අරගෙන එක පළුවක එක පැත්තකින් තියලා මම මේ කරන්නේ දැන් වම් පස පළුවට ෂිප් එක හොඳ පිටින් තියලා ඒ කියන්නේ පළුව හොඳ පිට පැත්තේ ෂිප් එක තියලා වහගෙන යනවා. හරි ගානට ෂිප් එක යන ලයින් එක ළඟින්ම මේ මහගන්න. එතකොට අපිට අර ලොකු ඈත්වීමක් පේන්නේ නැතිව හොඳ පිටින් මේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර නෝමල් ෂිප් එක ඇල්ලුවම අපිට අර තියෙනවනේ ඈත්වීමක් මේ ෂිප් එක පේනවනේ. මේක ළඟින්ම අල්ලගෙන ගියාම අපිට ෂිප් එක පේන්නේ නැහැ. මේක අර ඉන්විසිබල් පුට් එකෙන් වෙන විදිහටම වෙන්නේ නැහැ. නමුත් අපිට හදිසි අවස්ථාවකදී ඉන්විසිබල් ෂිප් පුට් එක නැත්තම් නෝමල් ෂිප් පුට් එක නම් ළඟ තියෙන්නේ අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ මම අනිත් පසට හරවලා අනිත් පස ෂිප් එකත් අල්ලගන්න යන්නේ. ඔයගොල්ලන්ට එහෙට මෙහෙට වෙයි කියලා හිතනවා නම් ගානට අර කලින් අපි ෂිප් එක අල්ලගත්ත පැත්ත තියපු විදිහටම මේ පැත්තත් ගානම තියලා පින්ස් ගහගන්න. කරලා අපිට ඒකත් තියෙන්නේ අර විදිහටම මහගෙන යන්න. අපිට ඕන මේ විදිහට අපිට උඩ ඉඳන් මහගෙන යන්නත් පුළුවන්. එතකොට අපි අනිත් මේ පැත්තට තියෙන නෝමල් ෂිප් එක මාරු කරගන්න ඕන. දැන් මේකේ තියෙන්නේ අපිට අර වල වගේ එක තියෙන්නේ වම් පැත්තටනේ. එතකොට අපිට දකුණු පැත්තට තියෙන ෂිප් එක මාරු කරගන්න ඕනේ. ඒක නිසා මම යට ඉඳන් තමයි මේ මහගෙන එන්නේ. මොකද මේක මාරු කරන්න අවශ්‍ය නැති නිසා මේ එකම ෂිප් මේ පුට් එකෙන්ම කරන නිසා. මේ ආකාරයට අපි උඩට එනකම් මහගෙන එනවා. ගානටම ෂිප් එක ගානටම තියාගෙන මහගෙන එන්න. ඇත්තම කියනවා නම් අපිට හැම වෙලෙම හැම බඩුවක්ම ළඟ නැති වෙලාවල් තියෙනවානේ. ඒ කියන්නේ සමහර වෙලාවට බොහෝ දුරට ඉන්විසිබල් ෂිප් පුට් එක ගොඩාක් දෙනෙක් ළඟ නැහැ. ගොඩක් අය භාවිතා කරන්නේත් නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ වෙලාවට අපිට මේ නෝමල් ෂිප් පුට් එකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ අපි ලස්සනට මහගත්ත ඉන්විසිබල් ෂිප් එක. එතකොට ඉන්විසිබල් ෂිප් පුට් එක නැතුව නෝමල් ෂිප් එකෙන් කරගත්ත විදිහ. ඉතින් මේ මම හිතනවා හොඳ නිමාවක් ඇවිල්ලා තියෙනවා කියලා. මේක සුදු පාටට ටිකක් පේන්නේ
මේක කලයක වෙනස් නිසා. මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.